ඉතින් කාලෙකට පස්සේ නර්සින් වීඩියෝ එකක් අරගෙන තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් පොඩක් වෙනස් බෑග්ග්‍රවුන්ඩ් එකක තමයි අද මම ඉන්නේ. පොඩක් එළියට ඇවිල්ලා ඉන්නේ සමය එක නිසා. ඉතින් ගොඩාක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි BSc නර්සින්ද හොඳ ඩිප්ලෝමා නර්සින්ද හොඳ කියන කාරණේ. ඉතින් ඒ කතාව මම මෙහෙම කිව්වොත් ඒ කාලේ විදිහ නෙමේ අද ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ rules and regulation. ඉතින් අද මම ඔයාගේ තැන හිටියොත් මම මොකද්ද කරන්නේ කියන දේ එක තමයි මම මේ ඩිස්කෂන් එක අරන් යන්නේ. ඉතින් මේක මම ඔයාලගේ එක්ස්ට්‍රා ඉන්ෆර්මේෂන් සෝස් එකක් විදිහට තමයි මගේ දැනුම ඔයාලට ෂෙයා කරන්නේ, මගේ එක්ස්පීරියන්ස්. ඉතින් මගේ අයිඩියාස් සමහර විට ඔයාලට ගැලපෙන්න පුළුවන්, ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඔයාලා හොඳට හිතලා බලලා තමන්ගේ අනාගතය ගැන තීරණය කරන්න. ඉතින් හරි. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ එක ප්‍රශ්නයක් තමයි කැම්පස් නර්සින් යන්නද ඩිප්ලෝමා නර්සින් යන්නද කියන එක. අනිත් කාරණාව තමයි තවත් සමහර අය අහලා තිබුණා ප්‍රයිවට් නර්සින්ද හොඳ ගවර්න්මන්ට් නර්සින්ද හොඳ කියලා. ඉතින් මම ඕවරෝල් ඔය හැම එකක්ම පොඩක් විස්තර කියන්නම්. ඉතින් අද දවසේ මම ඔයාගේ තැන හිටියානම් මම මොකද කරන්නේ? මම හොඳට A level පාස් වෙලා මම කැම්පස් සිලෙක්ට් වෙලා මොකක්ම හරි හොඳ ඩිග්‍රී එකකට මාව සිලෙක්ට් වුණා නම් මම අනිවාර්යයෙන්ම කැම්පස් යනවා. ඒකයි මම දෙපාරක් හිතන්නේ නැහැ. මොකද අද කාලේ ඩිග්‍රී එක තියෙන වැලියු එක ගොඩක් වැඩි. ඩිග්‍රී එකක් ප්‍රයිවට් කරන්න ගියොත් ඒකට යන වියදම වැඩි. ඒ වගේම තමයි අපේ වර්ක් ලයිෆ් එකත් එක්ක පසු කාලිනව ඩිග්‍රී එකක් කරනවා කියන ටිකක් අමාරු වැඩක්. ඒ නිසා after A levels මම යුනිවර්සිටි යන සිලෙක්ට් වුණොත් අනිවාර්යයෙන්ම මම ඩිග්‍රී එකක් කරන්න යනවා. පස්සේ මම කතා කරන්නම් normal වල science stream A level කරලා normal විදිහට පාස් වෙච්ච කෙනෙක්. ඔයාලා වෙන මොකක් හරි normal degree එකකට යනවද? එහෙමත් නැත්නම් diploma nursing එකකට යනවද? එතනදී මම අනිවාර්යෙන් select කරගන්නේ diploma nursing කියන දේ. මොකද diploma nursing කියන දේ job එකත් එක්කම අපිට training එකක් හම්බ වෙන දෙයක් නේ. ඉතින් ඒක ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් මම අනිවාර්යයෙන්ම අර normal degree එකක් කරන්නේ නැතුව diploma nursing එක තමයි තෝරගන්නේ. ඉතින් මමත් රජයේ හෙද පාසලක හෙද ඩිප්ලෝමාව හිමි හෙදියක් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්. ඉතින් මගේ ගමන පටන් ගත්තේ එහෙම. අද දවස් වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. හරි. ඊගාට තවත් අය අහලා තිබුණා ප්‍රයිවට් නර්සින් කැම්පස් වල ඩිග්‍රී හොඳයිද? ඒකට වඩා ගවර්න්මන්ට් ඩිප්ලෝමා එක හොඳයිද කියලා. ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා. ඔයාලට හොඳට මුදල් හදල් තියෙනවා නම් ටිකක් ඔයාලා කට්ටක් කන්න ආස නැති කෙනෙක් නම් මම ඔයාලට ප්‍රයිවට් යුනිවර්සිටිස් වල නර්සින් ඩිග්‍රී එක රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒක ටිකක් එක්ස්පෙන්සිව්, කාලයක් යනවා. ඔයාලට එක්ස්පීරියන්ස් එක හදාගන්න ඊට පස්සේ යන්න වෙනවා වෙනත් හොස්පිටල් එකකට. ඉතින් ඒවත් එක්ක ඔයාලගේ කොහොමත් ගමන ටිකක් පරක්කු වෙනවා. මොකද නර්සින් කියන්නේ ක්වොලිෆිකේෂන් එකක් විතරක් නෙමෙයි, ස්කිල් එක, එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි වැඩ කරන්න. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකේ නර්සින් ඩිග්‍රී එක කරලා එනකොට ඔය කාරණාව තමයි තියෙන්නේ. නමුත් මම කලින් කිව්වා වගේ ඔයාලට හොඳට මුදල් හදල් තියෙනවා නම් ඔයාලා ටිකක් කට්ට කන්න අකමැති කෙනෙක් නම් ලංකාවේ ගොඩාක් දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් තියා ඩිග්‍රී දෙන ඔයාලට පුළුවන් මේ මොකක් හරි එක ජොයින් වෙන්න. පර්සනලි මම ඉතින් රෙකමන්ඩ් කරන්න කැමති නැහැ මොකක්වත් යුනිවර්සිටි. මොකද පර්සනලි මට කියන තරම් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ ලංකාවේ ප්‍රයිවට් යුනිවර්සිටිස් ගැන. හොඳයි. ඊගාවට අපි කතා කරමු ප්‍රයිවට් නර්සින් ඩිප්ලෝමා එකක්ද හොඳ? ගවර්න්මන්ට් නර්සින් ඩිප්ලෝමා එකක්ද හොඳ? ඉතින් නිතරගෙම ගවර්න්මන්ට් නර්සින් ඩිප්ලෝමා එක නම්බර් 1 වෙනවා. මොකද ප්‍රයිවට් නර්සින් ඩිප්ලෝමා එකක් කරාම වැලියු එක පොඩ්ඩක් විතර අඩුයි. ඒකේ වැලියු එකක් නැත්තේ නැහැ. ඒක හරිම ස්ටෑන්ඩඩ් ඩිප්ලෝමාස් ලංකාවේ තියෙනවා. ස්පෙෂලි ලංකාවේ පිළිගත් හොස්පිටල් තියෙනවා, ප්‍රයිවට් හොස්පිටල්. උදාහරණයක් විදිහට ලංකා හොස්පිටල්, නවලෝක හොස්පිටල්. අන්න ඒ වගේ තියෙනවා ස්ටෑන්ඩඩ් ලෙවල් ඩිප්ලෝමාස්. ඒ වගේම තමයි ඒකෙත් හොඳ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. ඉතින් ඒ වගේ තැනක ඩිප්ලෝමාවක් කරාම හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒත් මට ගවර්න්මන්ට් නර්සින් ඩිප්ලෝමා එක නම්බර් 1 කියන්න පුළුවන්.
ලංකාවේ අද තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ගොඩක් අයට දැන් නර්සිං එනවත් එක්කම හිතට එනවානේ රට යෑමේ බලාපොරොත්තුව. ඉතින් රට යන එක ගැන කතා කරොත් දැන් අවුරුදු 5ක් 6කට කලින් මම නර්සිං පටන් ගන්න කාලේ නර්සිං ඩිප්ලෝමා එක හොඳටම ප්‍රමාණවත් UK එන්න. නමුත් දැන් අද වෙනකොට තියෙන rules and regulation එක නර්සිං ඩිප්ලෝමා එක ප්‍රමාණවත් නැහැ. අනිවාර්යෙන්ම UK වගේම අනිත් සෑම රටකටම නර්සිං ඩිග්‍රී එක අනිවාර්ය කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් දැන් මෙහි නර්සිං මිඩ්ෆරි කවුන්සිල් එකනේ හෙදියන්ගේ ප්‍රධානම ආයතනය. තවමත් ඒකෙන් ඩිග්‍රී එකක් ඉල්ලන්නේ නැහැ. නමුත් ඔයාලා වීසා ප්‍රොසෙස් එකට යනකොට ඔයාලට නර්සිං ඩිග්‍රී එකක අවශ්‍යතාවය එනවා. මොකද ස්කිල්ඩ් වර්කර් කෙනෙක් විදිහට එනකොට අනිවාර්යයෙන්ම නර්සිං ඩිග්‍රී එක කියන දේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඔය දේත් එක්ක කාටම හරි ඩිග්‍රී එකකින් නර්සිං කැරියර් එක පටන් ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් අද කාලේ. ඉතින් බහුතර දෙනා රට එන්න අදහසකින් නෙමෙයිනේ නර්සිං කරන්නේ. ඉතින් මම හිතනවා එහෙම අයට නර්සිං ලංකාවේ හෙද පාසලකින් ලබා දෙන හෙද ඩිප්ලෝමාව තමයි ගොඩාක්ම සුදුසු වෙන්නේ. මොකද ඔයාලට ජොබ් එකත් එක්කම සැලරි එකක් හම්බෙනවා, ට්‍රේනින් එක හම්බෙනවා. ගොඩාක් දුරට එයාලා ප්‍රොමිස් නොවුනට ජොබ් එක දෙන්නේ නැහැ කියලා ට්‍රේනින් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම ජොබ් එකක් ලබා දෙනවා. ඉතින් මම හිතනවා එහෙම රට යන අදහසක් නැති කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ හෙද ඩිප්ලෝමාව සුපර්බ්. ඕකේ. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා පොඩි අයිඩියා එකක් එන්න ඔයාලගේ ගැටලු වලට. හොඳයි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. බයි. And I'm not